හර්ෂණ නානයක්කාර ඇමතුමාගේ මේ දවස්වල හැසිරීම ඒ වගේම එතුමා මේ දවස්වල මාධ්‍යයේ කියන කතා ඇහුවම අපිට හිතෙනවා එතුමා තමන්ගේ ජීවිත කාලයේ ළඟා කරගන්න බොහොම ආසාවෙන් හිටපු සිහිනයක් මේ දවස්වල ළඟා කරගෙනද කියලා. එතුමාගේ තරුණ කාලයේ සිහිනය වුණේ දේශපාලඥයෙක් වෙන්න නෙමෙයි. අඩුම තරමේ නීතිඥයෙක් වෙන්නවත් නෙමෙයි එතුමාගේ සිහිනය තිබ්බේ. එතුමාගේ සිහිනය වුණේ සිනමා තරුවක් වෙන්න. එහෙම නැත්නම් ජනප්‍රිය නළුවෙක් වෙන්න. එතුමා ඒකට අවස්ථා කිහිපයකදී උත්සාහ කළා. චිත්‍රපටි කිහිපයක රංගපෑවා. ප්‍රේමවන්තයාගේ සිට විහිළුකාරයා දක්වා චරිත රංගපෑවා. හැබැයි එතුමට ඒ දවස්වල නළුවෙක් විදියට ජනප්‍රිය වෙන්න සිනමා තරුවක් වෙන්න බැරි වුණා. හැබැයි දැන් අපිට පේනවා මෙතුමා ඇමතිවරයා විදියට රංගපාමින් Tamante ඒ දවස්වල බැරි වෙච්ච සිහිනය ඇත්තක් බවට පත් කරගනිමින් ඉන්නවා. එහෙම නැත්නම් එතුමා සතුටු වෙනවා මේ දවස්වල Tamante බැරි වෙච්ච වැඩ කටයුතු. එහෙම නැත්නම් රංගපෑමේ වැඩ කටයුතු ඇමතිවරයෙක් විදියට ඉඳමින් කරමින්. එතකොට ඇමතිතුමා කරන්නේ රංගපාන එක විතරයි. එතුමා වැඩ කරන්නේ නැහැ. එතුමා වැඩ නොකරන බවට මම අද ඔබට කාරණයක් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් බොහොම වැදගත් එතුමා මග ඇරපු රාජකාරියක් ඔබ හමුවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ලංකාවේ බන්ධනාගාර ආඥා පනත අනුව බන්ධනාගාරයට පත් කරන්න පුළුවන් නිරීක්ෂකයෝ. බන්ධනාගාරයේ සිද්ධ වෙන වැඩ, සිරකරුවන් සම්බන්ධ දේවල් බලන්න, ඔවුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලන්න මේ බන්ධනාගාර ආඥා පනත අනුව නිරීක්ෂක වර්ග තුනක් පත් කරන්න පුළුවන්. එකක් තමයි බන්ධනාගාර නිරීක්ෂක මණ්ඩලය. ඊළඟට ප්‍රාදේශීය නිරීක්ෂණ කොමිටිය. ඊට පස්සේ අතිරේක බන්ධනාගාර නිරීක්ෂකවරු. එතකොට හර්ෂණ නානයක්කාර මහත්මයා මේ පළවෙනියෙන් කියන බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලය පත් කරන්න කටයුතු කරලා තිබ්බා. ඔබට මතක ඇති ස්ටෙෆනි සිරිවර්ධන, දුෂ්මන්ත වීරමන් වගේ කලාකරුවෝ කීප දෙනෙක් පත් කරමින් මේ පත් කිරීම කළා. හැබැයි හර්ෂණ නානයක්කාර ඇමතුමා දැන් අවුරුදු 1කමාරකටත් වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා, දෙකකට කිට්ටු වෙනවා. හැබැයි මේ ප්‍රාදේශීය නිරීක්ෂණ කොමිටි කියන පත් කිරීම සිද්ධ කරලා නැහැ. මේ ප්‍රාදේශීය නිරීක්ෂණ කොමිටි කියන දේ ඊටාම වැදගත්. මේ කොමිටියට බලය තියෙනවා. බලය පත් කරන්නේ එක බන්ධනාගාරයක් සඳහා පමණයි. අර මම කලින් කිව්ව නිරීක්ෂණ මණ්ඩලය පත් කරන්නේ සමස්ත ලංකාවටම. ඒතකොට ඒගොල්ලන්ට ඕන ලංකාවේ ඕන තැනක ගිහිල්ලා බලන්න පුළුවන්. මේ නිරීක්ෂණ කොමිටි පත් කරන්නේ එක බන්ධනාගාරයක් සඳහා පමණයි. ඒ කියන්නේ මහර බන්ධනාගාරයට පත් කරන බන්ධනාගාර කොමිටිය මහරට, පල්ලේ කැලේට පත් කරන කොමිටිය පල්ලේ කැලේට. ඒතකොට 2022 අවුරුද්දේ එවකට හිටපු අමාත්‍යාංශය විසින් පත් කරලා තියෙනවා බන්ධනාගාර සහ බන්ධනාගාර හැඳුම් මධ්‍යස්ථාන පුනරුත්ථාපන මධ්‍යස්ථාන 28කට ඔවුන් මේ විදිහට නිරීක්ෂණ කොමිටි පත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිරීක්ෂණ කොමිටි වල ඉන්නේ ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරිකයන්, ප්‍රභූන්, සමාජ සේවකයන් මේ වගේ කට්ටිය. ඔවුන් හරහා විශාල සේවයක් මේ බන්ධනාගාර වලට වෙනවා. ඒතර ඔවුන් බන්ධනාගාරයේ තියෙන අඩුපාඩු හොයලා බලනවා. සමහර වෙලාවට පොඩි දඩ මුදල් ගෙවා ගන්න බැරුව රිමාන්ඩ් ගත වෙන සිරකරුවන්ගේ මේ දඩ මුදල් මේ දානපතියන් විසින් එහෙම නැත්නම් මේ කමිටු වල ඉන්න කට්ටිය විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් හරි එහෙම නැත්නම් වෙනස් සුබපතන්නන්ගෙන් මුදල් ලබාගෙන හරි මේ දේවල් ගෙවලා ඉවර කරනවා. බන්ධනාගාරයට ෆෑන් එකක් නැති වෙනකොට, බන්ධනාගාරයට ලිපිලේකර නැති වෙනකොට, ඖෂධ නැති වෙනකොට ඔවුන් මැදිහත් වෙලා මේ දේවල් ලබා දෙනවා. ඒ වගේම බන්ධනාගාරයේ සිරකරුවන්ගේ තියෙන ප්‍රශ්න මොවුන් සතිපතා මේ බන්ධනාගාර වලට විසිට් කරනවා. ඒතකොට සිරකරුවන්ගේ තියෙන ප්‍රශ්න මේ නිරීක්ෂණ කමිටුවට කියනවා. ඒතකොට ඒ කමිටුවට කියන නිරීක්ෂණ බන්ධනාගාර අධිකාරීවරයා වෙත වාර්තා කරනවා. සාමාන්‍යයෙන් මේ නිරීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කරන යෝජනා අධිකාරීවරයා විසින් ඉතාම සැලකිල්ලෙන් ඉෂ්ට කරනවා. මොකද මේ අමාත්‍යවරයා විසින් පත් කරපු කමිටුවක්. දැන් අධිකාරීවරයාගෙන් වැඩේ වුණ නැත්නම් මේ කමිටුව අමාත්‍යවරයාට පැමිණිලි කරන හින්දා අධිකාරීවරුනුත් බොහොම වගකීමෙන් මේ කටයුතු සිද්ධ කරනවා. ඒතකොට දැන් අවුරුදු 1කමාරක් තිස්සේ මේ ලංකාවේ බන්ධනාගාර 28ට මේ කමිටු පත් කරලා නැහැ. කමිටු පත් කරලා නැහැ. හින්දා අපි හිතනවා මේ සිරකරුවන්ගේ තියෙන ප්‍රශ්න මේ පාලනාධිකාරීන් වලට එන්න එහෙම නැත්නම් ඒවට විසඳුම් ලබා දෙන්න තිබ්බ වටපිටාව මේ අමාත්‍යවරයාගේ නොසලකිල්ල හින්දා මේ අමාත්‍යවරයාගේ නොදැනුවත්භාවය හින්දා නැති වෙලා තියෙනවා. එහෙම නැත්නම් වගකීම් පැහැර හැරීම හින්දා නැති වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒක හර්ෂණ නානයක්කාර ඇමතිවරයා අතින් සිද්ධ වෙච්ච බරපතල වැරද්දක් කියලා. අපි අහනවා හර්ෂණ නානයක්කාර ඇමතුමාගෙන් ඇයි ඔබතුමාට මේ කාරණේ අමතකුනේ? අර ඔබතුමා කිව්වා වගේ ෆයරින් ඕඩර් ගැන දැනගෙන හිටියේ නැහැ කිව්වා වගේ මේ ගැනත් ඔබතුමා දැනන් හිටියේ නැද්ද? එහෙම නැත්නම් ඔබතුමා ගෙදර ගිහිල්ලා මේ ගැන හොයලා බලන්න බලාපොරොත්තු වෙනවද? මේ සම්බන්ධයෙන් යම්කිසි කටයුත්තක් කරලා තියෙනවා නම් අපි අහනවා මේකම බන්ධනාගාරයට පත් කරපු බන්ධනාගාර කොමිටිය කොමිටියේ හිටියේ කවුද? ඔවුන් මීගම බන්ධනාගාරයට කලින් කී වතාවක් විසිට් කරලා තියෙනවද? ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවද? ඒවට ලබාගත් විසඳුම් මොනවද? අපි මේ හර්ෂණ නානයක්කාර ඇමතිවරයාගේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. හර්ෂණ නානයක්කාර ඇමතිවරයා මේ දවස්වල හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් එතුමා 1995 රංගපානවා චෙරියෝ සාජන් කියලා චිත්‍රපටයක. ඒ චිත්‍රපටයේ රංගපාන්නේ ටුන්ටුන් කියන විහිළුකාරයෙක්ගේ චරිතයක් තමයි රංගපාන්නේ. ඒ ටුන්ටුන් කියනවා ඔහුට හැකියාව තියෙන දේ තමයි ලෝකෙ ගිනිගත්තත් මවුත් ඕගන් ගහන්න කියලා. ඉතින් හර්ෂණ නානයක්කාර කටයුතු කරමින් ඉන්නේ ඒ 1995 චෙරියෝ සාජන් එකේ රංගපාපු ටුන්ටුන්ගේ චරිත තමයි දැනුත් රංගපාමින් ඉන්නේ. බොහොම ස්තුතියි.